කලින් වීඩියෝ එකේ ජීවී පටක, ශාක පටක හා සත්ව පටක කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් කියලා කතා කරා. ඒ විතරක් නෙවෙයි ශාක පටක ඔක්කොම ඒ ශාක පටක ආශ්‍රිතව දැනගන්න ඕන කරුණු ගැන කතා කරා. අපි අද කතා කරන්නේ ජීවී පටක වල අනිත් කොටස වන සත්ව පටක ගැන. සත්ව පටක, අපිච්ඡත පටක, සම්බන්ධක පටක, පේශි පටක, ස්නායු පටක කියලා කොටස් 4කට බෙදෙනවා. ඒ අතරින් පේශී පටකය නැවත සිනිඳු පේශී, කංකාල පේශී, හෘද පේශී කියලා කොටස් 3කට බෙදෙනවා. සත්ව පටක ගැන කතා කරනකොට දැනගන්න ඕන පොදු කරුණු 4 තමයි මේ තියෙන්නේ. අපි සත්ව පටක යටතේ තියෙන පළවෙනි පටකය වෙන අපිච්ඡත පටකය ගැන කතා කරමු. අපිච්ඡත පටකය ගැන කතා කරනකොට මුලින්ම දැනගත යුතු කාරණාව තමයි අපිච්ඡත පටකවල ලක්ෂණ. අපිච්ඡත පටකයේ ලක්ෂණ මතක තියාගන්න හොඳම ක්‍රමය තමයි අපිච්ඡත පටකයේ රූප සටහන මතක තියාගන්න එක. ඔයාලගේ අච්චු පොතේ අපිච්ඡත පටකයේ තියෙන පිටුව හරවගෙන ඒ රූප සටහන දිහා බලන්නකෝ. ඒ රූප සටහන දිහා බලුවම මොනවද පේන්නේ? ඒ රූප සටහනේ ලකුණු කරලා තියෙනවා අපිච්ඡත සෛල තියෙන්නේ පාදස්ත පටලයක් කියලා පටලයක් මත කියලා. අපිච්ඡත සෛල මැද නෂ්ටියක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ රූප සටහනේ තදින් ඇසුරුණු සෛල කියලාත් ලකුණු කරලා තියෙනවා. එතකොට අපිච්ඡත පටක වල තියෙන ලක්ෂණ 3යි. ඒ ලක්ෂණ 3 අපි මෙහෙම පෙළගස්වා ගමු. පළවෙනි ලක්ෂණය තමයි සෛල පාදස්ත පටලයක් මත පිහිටා තිබීම. දෙවන ලක්ෂණය සෛල එකිනෙක තදින් ඇසිරී ඇත. තුන්වෙනි ලක්ෂණය රුධිර සැපයුමක් නැත. පාදස්ත පටලය මගින් පෝෂණය වේ. අපිච්ඡත පටකයේ අඩංගු සෛලවල හැඩය හා සෛල ස්තර සංඛ්‍යාව අනුව අපිච්ඡත පටක වර්ග කරලා තියෙනවා. අපිච්ඡත පටක යටතේ ඊළඟට දැනගන්න ඕන කාරණාව තමයි අපිච්ඡත පටක පිහිටන ස්ථාන. පිහිටන ස්ථාන යටතේ පිහිටන ස්ථාන 5ක් සඳහන් කරලා තියෙනවා. රුධිර කේශනාලිකා බිත්තිය, තයිරොයිඩ් ග්‍රන්ථි බිත්තිය, ආහාර මාර්ග බිත්තිය, මුත්‍රාශය බිත්තිය හා සමය අපිච්ඡදය. ඒ විතරක් නෙවෙයි පුෂ්ඨවංශී දේහයේ සියලුම පුෂ්ඨ ආස්තරණය කෙරෙන්නේ මේ අපිච්ඡත පටකය මගින්. ඇතැම් මේවා තනි සෛල ස්තරයකින්, ඇතැම් ඒවා සෛල ස්තර කිහිපයකින් සමන්විත වෙනවා. අපිච්ඡත පටක යටතේ දැනගත යුතු අවසාන කාරණාව තමයි අපිච්ඡත පටකවල කෘත්‍ය. අපිච්ඡත පටක යටතේ කෘත්‍ය 5ක් දැනගෙන ඉන්න ඕනේ. පළවෙනි කෘත්‍ය තමයි පුෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම. දෙවැනි කෘත්‍ය අවශෝෂක කෘත්‍ය ඉටු කිරීම. තුන්වෙනි කෘත්‍ය තමයි උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. හතරවෙනි කෘත්‍ය ශ්‍රාවීය කෘත්‍ය ඉටු කිරීම. පස්වෙනි කෘත්‍ය පෙරීමේ කෘත්‍ය ඉටු කිරීම. ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැලසීම කියලා කියන්නේ දේහයේ පිටත පෘෂ්ඨ සහ ඇතුළත පෘෂ්ඨ. ඒ කියන්නේ දේහයේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ ආස්තරණය කිරීම මගින් පීඩනය, ඝර්ෂණය හා ශුද්‍ර ජීවීන් ආදියෙන් අභ්‍යන්තර පටක ආරක්ෂා කර ගැනීම. අවශෝෂක කෘත්‍යයේදී කරන්නේ ආහාර මාර්ගය වූ අපිච්ඡත පටක මගින් ජීර්ණ ඵල අවශෝෂණය කිරීම. උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීමේදී සිද්ධ වෙන්නේ දිවේ හා නාසයේ පිහිටි අපිච්ඡත පටක රස හා සුවඳ යන උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීම. ශ්‍රාවීය කෘත්‍ය යටතේදී සිද්ධ වෙන්නේ ශ්වසන පද්ධතිය ආස්තරණය කරන අපිච්ඡත පටකය මගින් ශ්ලේෂ්මල ශ්‍රාවය කිරීම. පෙරීමේ කෘත්‍ය යටතේදී සිද්ධ වෙන්නේ රුක්කාණු වල බ්‍රෝමන් පාවරයේ ඇති අපිච්ඡත පටක මගින් රුධිරය පෙරීම සිදු කිරීම. සත්ව පටක යටතේ දෙවෙනි පටකය තමයි සම්බන්ධක පටකය. සම්බන්ධක පටක සෛල හා තන්තු වලින් සමන්විතයි. මේ සෛල හා තන්තු පූරකය තුල තමයි ගිලිලා පවතින්නේ. බොහෝ සම්බන්ධක පටක වලට ස්නායු හා රුධිර සැපයුමක් තියෙනවා. සම්බන්ධක පටක යටතේ ප්‍රධාන වශයෙන් උදාහරණ ලෙස රුධිර පටකය සහ අස්ථි පටකය දක්වන්න පුළුවන්. සම්බන්ධ පටක යටතේ වැඩිදුරටත් කතා කරනවා නම් ඒ කතා කරන්නේ අපි රුධිර පටකය ගැන. රුධිර පටකය කියන්නේ විශේෂිත සම්බන්ධක පටකයක්. මේ රුධිර පටකයේ තියෙන විශේෂත්වය තමයි පූරකයේ ශ්‍රාවය වන්නේ රුධිර සෛල මගින් නොවීම. දේහයේ විවිධ අවයව හා පටක අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට මේ රුධිර පටකය දායක වෙනවා. රුධිර පටකයේ ලක්ෂණ ගැන කතා කරනවා නම් රුධිර පටකයේ රුධිර ප්ලාස්මය හා දේහාණු වලින් සමන්විතයි. මේ රුධිර ප්ලාස්මය තරලමය පූරකයක්. රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටිකා ප්ලාස්මය තුල අවලම්බනය වෙලා තියෙනවා. සෑම විටම දක්නට නෑ. රුධිර කෙටි ගැසීමකදී පමණයි තන්තු ඇතිවීම දැකගත හැකි වන්නේ.
ඒකේ කෘත්‍ය ලෙස ද්‍රව්‍ය පරිවහනය, ආරක්ෂාව හා සමස්ථිතිය පවත්වා ගැනීම කියන කරුණු තුන දැනගන්න ඕනේ. ද්‍රව්‍ය පරිවහනය කරනවායි කියලා කියන්නේ රුධිර පටකය මගින් ශ්වසන වායු, පෝෂණ ද්‍රව්‍ය, බහිස්ත්‍රාවී ද්‍රව්‍ය හා හෝමෝන අදාළ අවයව කරා පරිවහනය කිරීම සිදු කරනවා. රුධිර පටකයේ දේහයේ ආරක්ෂාවට බලපාන්නේ රුධිර පටකයේ තියෙන සුදු රුධිරාණු සෛල භක්ෂණය හා ප්‍රතිදේහ නිපදවීම මගින් විෂ බීජ විනාශ කරලා දේහයට ආරක්ෂාව සපයනවා. සත්ත්ව පටකයට තුන්වෙනි පටකය තමයි පේශී පටකය. පේශී පටකය ගැන කතා කරනකොට පේශී සෛල හෙවත් පේශී තන්තු වලින් පේශී පටකය සමන්විතයි. පේශී තන්තු සංකෝචනය හා ඉහිල්වීමේ හැකියාවෙන් යුක්ත වෙනවා. පේශී පටකයට මනා රුධිර සැපයුමක් පවතිනවා. සමායෝජනයේදී ප්‍රතිචාර දැක්වීම සඳහා කාරක ලෙස ක්‍රියා කරන්නේ මේ පේශී පටකය තමයි. පේශී පටකයේ ප්‍රධාන වර්ග 3යි. සිනිඳු පේශී පටකය, කංකාල පේශී පටකය, හෘද පේශී පටකය. ඔයාලගේ පහසුව සඳහා මම මේ පටක තුනම වගුවක සටහන් කරා මේ විදියට. ඒ පේශී පටකය යටතේ නිදසුන් ලක්ෂණ, කෘත්‍ය හා විශේෂ ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ සියල්ල මේ වගුවේ සටහන් වෙලා තියෙනවා. අපි එක එක පේශියෙන් පේශියට කතා කරමු. සිනිඳු පේශී පටකය තමයි පේශී පටක වලින් පළවෙනි පේශිය. සිනිඳු පේශී පටක සෑදිලා තියෙන්නේ සිනිඳු පේශී සෛලවෙන්. සිනිඳු පේශී පටකයේ තියෙන්නේ අවයව බිත්තිවල. උදාහරණයක් ලෙස ආහාර මාර්ග බිත්තිය, රුධිර වාහිනී බිත්තිය, මූත්‍රාශය, ගර්භාෂය බිත්තිය දක්වන්න පුළුවන්. සිනිඳු පේශී පටකයේ ලක්ෂණ ගත්තම තර්ක රූපී හැඩති වෙනවා. ශාකනය වෙලා නැහැ. සෛල ඒකනෂ්ටිකයි. හරස් විලේක දරන්නෙත් නැහැ. අනිච්චානුගයි. අනිච්චානුගයි කියලා කියන්නේ ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. දෙවැනි පේශී පටකය තමයි කංකාල පේශී පටකය. කංකාල පේශී පටකය කංකාල පේශී සෛල වලින් තමයි සෑදිලා තියෙන්නේ. කංකාල පේශිය පවතින ස්ථාන සඳහා නිදසුන් වන්නේ ද්විශීර්ෂ පේශිය, ත්‍රිශීර්ෂ පේශිය, කකුලේ පේශී සහ මුහුණේ පේශී. කංකාල පේශී වල ලක්ෂණ දිගට සිලින්ඩරාකාර සෛල වෙනවා. ශාකනය වී නැහැ. බහුනෂ්ටික වේ. හරස් විලේක ඇත. ඉච්ඡානුක වේ. ඉච්ඡානුකයි කියන්නේ ඉක්මනින් විඩාවටපත් වෙනවා. කංකාල පේශියට කෘත්‍යක් තියෙනවා. පෘෂ්ඨවංශීන්ගේ සංචරණයට හා චලනයට දාගවන්නේ මේ කංකාල පේශී පටකය. හෘද පේශී පටකය තමයි තුන්වෙනි පේශී පටකය. හෘද පේශී සෛල වලින් තමයි සෑදිලා තියෙන්නේ. හෘද පේශී තින්නේ හෘදයේ පමණයි. හෘද පේශී වල ලක්ෂණ ගත්තොතින් රිද්මයානුකූලව ක්‍රියා කරන්න මේ හෘද පේශී පටකය තමයි දායක වෙන්නේ. ශාකනය වෙලා තියෙනවා. ඒකනෂ්ටිකයි. හරස් විලේක ඇත. අනිච්චානුකයි. අනිච්චානුකයි කියන්නේ ඉක්මනින් විඩාවටපත් වෙන්නේ නැහැ. පටක තුනම මෙහෙම වගුවක සටහන් කරාම සංසන්දනාත්මක කරුණු එක්ක පටක තුන හොඳින් මතක තියාගන්න පුළුවන්. පේශී පටක මතක තියාගන්න මේ වගුව පාවිච්චි කරන්න. සත්ත්ව පටකයටතේ හතරවෙනි පටකය තමයි ස්නායු පටකය. ස්නායු පටකයට තැනුම් ඒකකයක් තියෙනවා. ස්නායු පටකයේ තැනුම් ඒකකය ස්නායු සෛලය හෙවත් නියුරෝනය. නියුරෝන ආවේග සම්ප්‍රේෂණයට තමයි විශේෂණය වෙලා තියෙන්නේ. ස්නායු පටකයේ ලක්ෂණ ගත්තොතින් ස්නායු පටකය සෛල දේහය හා පූරකය කියලා කොටස් දෙකකින් යුක්තයි. දේහය තුල නෂ්ටිය, මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි සංකීර්ණ, රයිබෝසෝම හා අන්තප්ලාස්මීය ජාලිකා දක්නට පුළුවන්. අක්ෂණය මගින් සෛල දේහයෙන් ඉවතට ආවේග ගෙන යනවා. අනුශාකිකා උත්තේජන ප්‍රතිග්‍රහණය කර ඒ බව සෛල දේහයට සංනිවේදනය කරනවා. අක්ෂණ වටා මයිලීන් කොපු පිහිටලා තියෙනවා. මයිලීන් කොපු නොපිහිටන ස්ථානය රැන්වියර් ගැටේ ලෙස හඳුන්වනවා. ස්නායු පද්ධතිය කෘත්‍ය ගත්තාම ප්‍රතිග්‍රාහක හෝ නියුරෝන මගින් ලබා ගන්නා තොරතුරු මධ්‍ය ස්නායු පද්ධතියට හෝ තවත් නියුරෝනයකට සම්ප්‍රේෂණය කිරීම හා පද්ධතියේ සිට කාරක අවයව වෙතට ආවේග සම්ප්‍රේෂණය සිදු කරනවා. සිදු කරන කෘත්‍ය අනුව නියුරෝන වර්ග 3කි. සංවේදක නියුරෝන, අන්තරහාර නියුරෝන, චාලක නියුරෝන. මේ නියුරෝන වර්ග 3 රූප සටහන් දුන්නම ඒ නියුරෝනේ මොකක්ද කියලා හඳුනා ගැනීමේ හැකියාව ඔයාලට තියෙන්න ඕනේ. ජීවී පටක යටතේ ශාක පටක හා සත්ත්ව පටක කියන කොටස් දෙකම අපි කතා කරලා ඉවරයි. කලින් වීඩියෝ එකේදී කියා දුන්නු ඇල්ගොරිතම් එකේ එකටම මේ සත්ත්ව පටක ටිකත් එකතු කරගන්න. එතකොට පාඩම් කිරීමට පහසුවක් වේවි. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. තවත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු. මතක ඇතුව Science Book YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. අපි තවත් දවසක
තවත් පාඩමකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.